පිහිටයි. මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔබගේ ජීවිතය තුළ එහෙම නැත්නම් ඔබගේ චරිතය තුළ වැඩිපුරම තියෙන්නේ යටහත්කම සහිත ප්‍රේමයද උඩඟුකම සහිත බොරු ආටෝපයක්ද කියලා. ඔබ දන්නවා සාතන් වරප්‍රසාදලත් ස්ථානයක මුලින්ම හිටියා කියලා. නමුත් ඔහුගේ ජීවිතයට පැමිණෙනා වූ උඩඟුකමේ අභිප්‍රාය ඔහුව පයට පෑගෙන සර්පයෙකුගේ තැනට පත් කළා. අද ඔබගේ ජීවිතය ක්‍රියා කරවන්නෙත් මේ නපුරු මුර්ගයාගේ බලවේගයද. ඔබ රැකියා කරන ස්ථානය තුළ, සමාජය තුළ, ඔබ යන ස්ථාන තුළ ඔබ මෙම නපුරාගේ ගොදුරක්ද. එපිස දෙවැනි පරිච්ඡේදයේ දෙවැනි පදයේ සඳහන් වෙන ලෙස මනුෂ්‍යයාව අකීකරුකම තුළ හැසිරවීම ඔහුගේ ආශාවයි. බොරුවෙන්, වංචාවෙන්, සල්ලාලකම් තුළ, ඇබ්බැහිවීම තුළ ඔබ මේ නපුරා සිරකර තියෙනවා නම් ඔබ නිදහස් වෙන්න. එමෙන්ම උඩඟුකම ඉවත් කරගන්න. එසේ නොමැතිනම් ඔබ සිටින ස්ථානයෙන් වැටීමට ආසන්න බව ඔබ මතක තබා ගන්න. හිතෝපදේශ පොතේ 18 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ සඳහන් කරනවා. විනාශයට පළමුවෙන් මනුෂ්‍යයාගේ සිත උඩඟුව තිබෙන බවත්, ගෞරවයට පළමුවෙන් යටහත්කම ඇත්තේ කියාත්. පැහැදිලිවම සඳහන් කර තිබෙන උඩඟුකමේ විනාශයට හසු නොවී යටහත්කම ඔබේ ජීවිතය තුළ තබා ගන්න. දෙවියන් වහන්සේගේ කරුණාව ඔබ සමග වේවා. ජේසු පිහිටයි.